සුදු ලිවිල පිළිබඳව අපි ඊයේත් කතා කරා. දැන් මෙතනදී මතුවන හැම දෙයක්ම තමයි පුරාණ ගිවිසුමේ ඉඳලා නව ගිවිසුම දක්වා. නැත්නම් නව ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේගේ ආරම්භයත් එක්කම පටන් ගන්නා වූ කාල වකවානුවේ ක්‍රිස්තු භක්තිකයෝ නම් අපි ක්‍රිස්තුස් වහන්සේ අනුව යන පුද්ගලයෝ නම් අපිට මතක් කරන්නේ අපිට මතු කරලා පෙන්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ තුල මෙන්න මේදී ප්‍රේමය. දැන් අද අපි මේ සතිය පටන් ගත්තේ මුලින්ම සාමය. දැන් ඔන්න ඉල්ල තියෙන ප්‍රේමය. ප්‍රේමයේ තරම් ක්‍රිස්තුස් වහන්සේ ආදරය කරන තව එකක් නැහැ. දැන් සාමය පවතින්නේ ප්‍රේමය මත පදනම් වෙලා. ඒක දන්නවනේ අපි කවුරුත් නේ. දැන් එතකොටමනේ හැම තැනකදීම ක්‍රිස්තු භක්තිකයට නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අනුව යන කෙනෙකුට පෙන්වන දේ තමයි ඔබට ප්‍රේම කරන්නාක් වෙන අසලසියට ප්‍රේම කරන්න. ඉතින් මේ කතාව මේ අපිට හැම තැනකමදී කොහෙන් හරි මතුවෙනවා. හැබැයි පුංචි කාලේ ඉඳලා අපි කොච්චර කියලාද නේ අසලසියට ප්‍රේම කරන්න කියලා. නමුත් හැමදාම කරන්නේ අපි අසලසියට එක්ක රණ්ඩු වෙන එක විතරයි. තවත් කෙනෙක් තමයි අපිට අභියෝගයක් වෙන්නේ ජීවිතේට. ක්‍රිස්තුස් වහන්සේ කවදාවත් කිසිම විටක බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමන්ගේ සහෝදරයට ජඩය කියලා සමගගේ සහෝදරයා වට්ටලා එහා ගෙදර මිනිස්සුත් එක්ක තරහ කරගෙන නැත්තම් මේ තමන්ගේ යන ගමන තුල මිනිසුන් එක්ක බහිම්බස් වෙලා මේ මැනේවට ක්‍රිස්තුස් වහන්සේ නම් කිසිම ආකාරයකම මේ මනාපයක් දක්වන්නේ නැහැ. දෙවනාන්සේ කිසිසේත්ම කැමති නැති දේවල් වී. එතකොට අපිට තවමත් බැරි වුණා නම් අපිට සමාව දෙන්න. අපි තවමත් අපේ හිතේ රඳවගෙන ඉන්නවන මහ බද්ධ වෛරයක්. අපේ ඔළුවේ තියෙන ලොකු වෛරයක් නම් තවත් කෙනෙක් කෙරෙහි කරුණා කරලා ක්‍රිස්තුස් වහන්සේ අද කියනවා ඔය වෛරය ඉවත් කරලා දාන්න. Taman තවත් කෙනෙක් ගැන හිතන් ඉන්න ආකාරය වෙනස් කරන්න. ඔහු හිතාවි ඕනෑවට වැඩිය. ඔහු හිතාවි එක දේවල් අපි ගණන් ගන්නට යන්න එපා. අපි මොන පැත්තෙන් හිතුවත් අපි ප්‍රේමයෙන් ඒ පුද්ගලයා ගැන හිතන්න. ඔබට වෛර කරන පුද්ගලයාට ඔබ සාමය දෙන්න. ඒක ක්‍රිස්තුස් වහන්සේ අපිට ඉදුරාම කියනවා. මේ தත්ත්වයෙන් එහා යන්න එපා. වෛරයට වෛරය එකතු වෙන්නේ නැහැ. කවදාවත් වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. ප්‍රේමය කියන්නේ. ඒකපාර්ශ්වික ඔබ ප්‍රේමයක් පටන් ගත්තොත් ඒ පැත්ත ඔබට වෛර කරන පුද්ගලයා මොනතරම් වෛර කළත් අවසානයේ ඒ ඵලය ප්‍රේමයක් බවට පත් වෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනාංශගේ ප්‍රේමය අගාපේ ප්‍රේමය. ඒකපාර්ශ්වික ප්‍රේමයක්. මම ඔබට ප්‍රේම කරනවා මට ඔබ ප්‍රේම කළත් එකයි නැතත් එකයි. එහෙම වචනට ගන්න එපා. ඒ උත්සාහ කරන්න. නමුත් ඔබෙන් යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි මම ඔබට ප්‍රේම කරන්නේ. මම ඔබට කොන්දේසි විරහිතව ප්‍රේම කරනවා ඔබ වෙනුවෙන්. ඔබ මට දුන්නත් එකයි නැතත් එකයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම ඔබට ආදරෙයි. මෙන්න මේ පදනම් කරගෙන අද ප්‍රේමී ගමනක් අපි යමු. දෙසපිටයි.